example as a here at college. Weekly News. Assalamualaikum warahmatullahi wabarakatuh. ආයුබෝවන්. මේ ගම්පල සහිරා මාධ්‍ය ඒකකය විසින් ඉදිරිපත් කරන සතියේ පුවත් විකාශයයි. වාර්තාකරණයෙන් මම සල්මා ෆසාහිල්. මුලින්ම ප්‍රධාන සිරස්තලයයි. විද්‍යාලයේ ඉදිරි පස්වසර උදෙසා වන උපාය මාර්ගික සැලසුම් සැසිය සාර්ථකව ක්‍රියාත්මක වෙයි. අපෝස උසස් පෙළ 2026 2028 නව කණ්ඩායම් පිළිගැනීමේ සහ අධ්‍යයනීය කටයුතු ආරම්භ කිරීම උත්සවය පැවැත්වේ. ගම්පල සහිරා විද්‍යාලයේ සිසුන් 23 දෙනෙකු උසස් අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වෙයි. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් උදෙසා විශේෂ දුවා ප්‍රාර්ථනා වැඩසටහනක්. අයහපත් කාලගුණය නිසා පාසල් වේලාවන් වෙනස් වේ. උසස් පෙළ විභාගය වෙනුවෙන් අගෝස්තු 7 සිට පාසල් නිවාඩු. ආදි ශිෂ්‍ය කණ්ඩායම් වලින් අනුග්‍රහයෙන් විද්‍යාලයට නව තාක්ෂණික හා භෞතික සම්පත් රසක්. සිසුන්ගේ භූගෝලීය හා පාරිසරික දැනුම නංවාලීමට නව භූගෝල විද්‍යා සංගමය පිහිටුවයි. මාධ්‍ය ඒකකයේ නිල ඉන්ස්ටාග්‍රෑම් ගිණුම ආරම්භයි. නව සමාජිකයන්ට ආයතන පත්‍ර කැඳවයි. ක්‍රීඩා පිටියෙන් විශේෂ ජයග්‍රහණ රසක්. දහසෙන් පහළ පාබන්දු කණ්ඩායම අර්ධ අවසන් වූවා. දැන් සංස්කාරාත්මක ගම්පල සහිරා විද්‍යාලයේ ඉදිරි වසර 5 සඳහා වන දර්ශනීය සහ තිරසාර සංවර්ධනය හැරගැස්වීමේ උපාය මාර්ගික සැලසුම්කරණය ගරු විදුහල්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් එළමල් දෙවියෙහිදී සාර්ථකව පැවැත්විණි. ආචාර්ය ෆසල් රහ්මාන් මහතාගේ සම්ප්‍රදායකත්වයෙන් පැවැති මෙම වැඩසටහනට නියෝජ්‍ය විදුහල්පතිවරුන්, සහකාරක විදුහල්පතිවරුන් සහ අංශ ප්‍රධානීන් ඇතුළු SDEC, PPA, කොළඹ PPU නියෝජිතයන් සහ විද්‍යාලීය සුබපතන්නන් රසක් සහභාගී වූහ. ආපෝස උසස් පෙළ 2026-2028 නව කණ්ඩායම පිළිගැනීමේ සමාරම්භක උත්සවය විදුහල්පතිතුමා ආචාර්ය මණ්ඩලය දෙමව්පියන් සහ සිසුන්ගේ සහභාගීත්වයෙන් මහමුද් ශාලාවේදී උත්වශ්‍රයෙන් පැවැත්විණි. එහිදී අගෝස්තු 6 වන දින උසස් පෙළ 2026 කණ්ඩායම සඳහා සිසුන් 200 දෙනෙකු සහභාගී වෙන ලදී. ඒ අතර 2028 නව උසස් පෙළ කණ්ඩායම් අධ්‍යයනය කටයුතු මෙම සතියේ සඳුදා දින නිල වශයෙන් ආරම්භ විය. තවද විද්‍යාලයට ඉමහත් ගෞරවයක් ගෙන දෙමින් ගම්පල සහිරා විද්‍යාලයේ සිසුන් 23 දෙනෙකු උසස් අධ්‍යාපනය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමට සුදුසුකම් ලබා ඇත. එමෙන්ම පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් උදෙසා විශේෂ ප්‍රවේශ පත්‍ර ලබා දීම සහ ඔවුන්ගේ විභාග ජයග්‍රහණය උදෙසා පැවැත් වූ විශේෂ දුවා ප්‍රාර්ථනා වැඩසටහනක් සාර්ථකව පැවැත්වී. දිවානට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය සහ අධික වර්ෂා හේතුවෙන් රජයේ අනුමැතිය ඇතිව මෙම සතියේ සඳුදා දින පාසල් අධ්‍යයනය කටයුතු පිරිවර 10:45ට අවසන් කිරීමට පියවර ගැනුණි. තවද රජයේ නිල නිවේදනය අනුව මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට පාසල් සඳහා ඔගෝස්තු 4 වන දින අඟහරුවාදා දින විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කරන ලදී. මේ අතර පවතින ගම් වතුර තත්ත්වයට හේතුවෙන් පසුගිය දිනවල සිසුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබිණි. අතර දෙවන වාර පරීක්ෂණීය කටයුතු සාර්ථකව අවසන් වූ අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත ආපෝස උසස් පෙළ විභාගය හේතුවෙන් අගෝස්තු 7 වන දින සිට පාසල් නිවාඩුව ආරම්භ වේ. විභාගයට පෙනී සිටින සියලුම සිසු දූ දරුවන්ට විද්‍යාලීය මාධ්‍ය ඒකකය විසින් උණුසුම් සුබ පැතුම්. සිසුන් අතර පාරිසරික අවබෝධය සිතියම් කරන කුසලතා, ක්ෂේත්‍ර අධ්‍යයනය සහ භූගෝලීය දැනුම ප්‍රවර්ධන කිරීමේ අරමුණින් විද්‍යාලයේ නව භූගෝල විද්‍යා සංගමය සාර්ථකව පිහිටුවන ලදී. විද්‍යාලයේ ඩිජිටල් පැමිණීමේ කළමනාකරණය පද්ධතිය ශක්තිමත් කරමින් අතිනූතන තාක්ෂණයේ යුතු ඇඟිලි සලකුණු පැමිණීමේ යන්ත්‍ර දෙකක් පරිත්‍යාග කිරීමට 93 OL දෙමළ මාධ්‍ය කණ්ඩායම කටයුතු කර ඇත. ශිෂ්‍ය නායක මණ්ඩලය සහ විද්‍යාල පරිපාලන ඔවුන් වෙත සිය හෘදයාගම කෘතඥතාව පළ කරන ලදී. එමෙන්ම පිරිසිදු කිරීමේ උපකරණ, තනකොළ කපන යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම, මස්ජිද් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සහාය දක්වීම සහ නඩත්තු කටයුතු සඳහා සේවකයෙකු ලබා දීම වෙනුවෙන් විද්‍යාල පරිපාලන 80 93 කණ්ඩායම වෙත සිය විශේෂ ස්තුතිය පුද කරයි. විද්‍යාලීය උත්සව, ජයග්‍රහණ, ඡායාරූපකරණය සහ වීඩියෝකරණ කටයුතු ප්‍රදර්ශනය කිරීම උදෙසා මාධ්‍ය ඒකකයේ නිල ඉන්ස්ටාග්‍රෑම් ගිණුම ආරම්භ කර ඇත.
මාධ්‍ය නිෂ්පාදන, ජනමාධ්‍යකරණය, ඡායාරූපකරණය සහ සංස්කරණය කෙරෙහි උනන්දු දක්වන සිසුන් සඳහා නව සමාජික ආයුධ පත්‍රද දැන් ලබාගත හැකිය. 2026 6 වන මාසයේ 27 වන දින ජූඩෝ 6Q ශ්‍රේණිගත කිරීමේ පරීක්ෂණ සඳහා ක්‍රීඩිකාවන් 16 දෙනෙක් සහභාගී වී සමත් විය. 2026 7 වන මාසයේ 17, 18 සහ 19 වන දිනයන්හිදී 27 වන ආධුනික ජූඩෝ තරගාවලිය නාවලපිටිය ජයතිලක ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති අතර MAS තනාල් තෙවන ස්ථානය දිනා ගන්නා ලදී.